First blood. Hi gamers ඔන්න ඉතින් ඔයාලව FF කෝපරේෂන් එකට සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන වීඩියෝ එක තමයි ඔයාගේ ෆෝන් එක ඩිටෙක්ට් කරලා ඔයාගේ ෆෝන් එකට හරියන sensitive game sensitive හදාගන්න විදිය තමයි. ඉතින් ඔයාලා කොච්චර ඇඩ්ජස්ට් කර හැදුවත් මේ sensitive මෙන්න මේ විදියට ඔයාට හරියන්නේ නැත්නම් මෙන්න මේ app එක දාගෙන ඔයාගේ ෆෝන් එක ඩිටෙක්ට් කරලා ඒ app එකකින් කියලා දෙන විදිය sensitive හදාගෙන ඔයාලා ගහලා බලන්න සතියක් දෙකක් යද්දි ඔයාටම තේරෙයි කොච්චර headshot ප්‍රමාණයක් යනවද කියලා. හරි එහෙනම් අපි මේ වීඩියෝ එකට යමු. Let's go. හරි ඔයාලා ඊට පස්සේ Play Store එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට Microsoft Sensitive කියලා සර්ච් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ app එකක් තියෙනවා. ඔයාලා මේක download කරගෙන install කරගන්න ඕනේ. මම open කරගන්න download කරගෙන ඊට පස්සේ මේ enter button එක දෙන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ app එක download වෙනවා. load වෙනවා. මුලින්ම අපේ උඩින්ම මගේ phone එක detect කරගෙන තියෙනවා මේ app එකෙන්ම. මෙන්න මෙතන තියෙනවා ඔයාට ඔයා ගහන්න මොන ගන්න වලින්ද කියලා. උඩින්ම තියෙන SMD කියලා කියන්නේ MP40 වගේ ගන්න, UMP වගේ ගන්න. ඔයාලා ඒවයින් ගන්නවා නම් අන්න එක මෙන්න මේ විදිහට ඔන් කරගන්න ටික. ඔයා shotgun ගන්නවා නම් shotgun ඔන් කරගන්න. ඒ වගේම ඔයාලා යුනිවර්සිටි එකේ ඔක්කොම ගන් ගන්නවා නම් ඒක ඔන් කරගන්න. one tap ගන්නවා නම් ඒක ඔන් කරගන්න. ඒ වගේම ස්කාරල් වගේ ගන් ගන්නවා නම් ඔන්න ඕක ඔන් කරගන්න තමයි තියෙන්නේ ඔයාලට. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට යටටම යන්න ඕනේ. මෙන්න මේ විදිහට යටටම යනවා පස්සේ තියෙනවා පේනවා ඇති DPI කියලා. අන්න ඒක අනිවාර්යෙන් ඕෆ් කරගන්න. මොකද මේ app එකෙන් ගන්න DPI ඔයාගේ ෆෝන් එකට ගැලපෙන්නේ නැහැ. මොකද ඒක හරියන්නේ නැහැ. මම මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට DPI ගාන දාන්නම් ඔයාගේ RAM එක අනුව. ඒ DPI දාලා ශ්‍රී කරලා බලන්න. ඔයාලට හොඳ performance එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ උඩ තියෙන ඒවායින් ඔයාට ඕන sensitive වෙන custom sensi, low sensi, high sensi, medium sensi select කරලා මෙතන තියෙන okay button එක දෙන්න. red button එක. ඊට පස්සේ මෙන්න මේ continue button එක දුන්නාට පස්සේ ඔයාගේ phone එකට 100ක් ගැලපෙන sensitivity එක තියෙනවා. ඊට පස්සේ මේ game එකට මෙන්න මේ sensitivity එක add කරගෙන play කරලා බලන්න. මේ වෙනදට වඩා අනිවාර්යයෙන්ම මේ ඔයාගේ මේ sensitivity එක හදාගත්ත පස්සේ headshot කරනවා. එහෙනම් දැන් අපි බලමු ඔයාගේ ෆෝන් එකට හරියන DPI ගාන. ඔයාගේ ෆෝන් එක 1GB නම් 4GB දක්වා නම් ෆෝන් එක අනිවාර්යෙන් ඔයාගේ DPI තියෙන්න ඕන 430ක් 460ක් අතර. ඔයාගේ ෆෝන් එක 6GB 8GB අතර නම් ඔයාගේ ෆෝන් එකට දාන්න ඕන DPI ගාන තමයි 460ක් 500ක් ගාන. ඔයාගේ ෆෝන් එක ඊට වඩා ඉහළ RAM එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ DPI එක 570 60 වෙනකන් වගේ දාන්න. ඉතින් දාලා ශ්‍රී ලංකාවේ බලන්න හොඳ performance එකක් ගන්න පුළුවන්. එහෙනම් අද